70 ඉක්ම වූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන්ට රුපියල් 3000ක දීමනාව මෙම මාසයේදී අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා 2024 වර්ෂයේ නොවැම්බර් මාස සිට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ඍජුවම ස්ලිප් ක්‍රමය මගින් අස්වැසුම ගිණුම් වලට අදාළ දීමනාව ගිණුම්ගත කරනු ලබන බව ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජාසවි බලගැන්වීමේ අමාත්‍යාංශය දැනුම් දෙයි. ඒ අනුව අස්වැසුම පවුල්වල සිටින වැඩිහිටියන් හැර මෙතෙක් දීමනාව ලබමින් සිටි වැඩිහිටියන්ට පමණක් තැපැල් හෝ උපතැපැල් කාර්යාල හරහා ගෙවීම් කිරීමට කටයුතු කරන අතර 2025 වර්ෂයේ මාර්තු මාස දීමනාව සහ හිඟ දීමනා තැපැල් හෝ උපතැපැල් කාර්යාල හරහා මාර්තු 20 වන දින සිට ගෙවීමටද කටයුතු කරන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වයි. තවත් අලුත් විස්තර දැන ගැනීමට slnews.channel එක subscribe කර ළඟම තියෙන bell button එකත් click කරන්න. ස්තුතියි.